මේ ජර්නලේ මේ සුර තිබ්බොත් ගෙදර කෙනෙක් කියවුවොත් මං ගැන මොනවා හිතයිද කියලා හිතාගෙන ඒගොල්ලොන්ට ගැලපෙන දේවල් නම් ලියන්න එපා. එහෙම කරොත් ඔයා ජර්නලයක් නෙවෙයි ලියන්නේ. ඔයා ලියන ප්‍රබන්ධයක්. ඔබ ඊයේ ලියපු දේ ගැන ඔබ සැටිස් නැත්තම් ඒක ලියන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න නැත්තම් එපා. ඒක කටු ගන්න නැත්තම් එපා. ඔබට අද දවසේ ලියන්න තියෙන අලුත් දේ ලියන්න. ජීවිතේ ලියන්න පොත මම නිර්මාණය කරේම ජර්නල් ලියන්න අවශ්‍ය මග පෙන්වීමක් සපයමින් මේක පිටු 306ක පොතක්. ඒ වගේම මේක අභ්‍යන්තර වර්ණය නිර්මාණය කරලා තියෙන්නේ අපේ ඇසට පහසු දුඹුරු වර්ණයකින්. ඒතකොට අපිට මේ දේවල් මතකයට යනවා වැඩි. ඔයා ජර්නල් ලියන්න ආස කෙනෙක්ද? ජර්නල් ලියන්න උනන්දුවක් දක්වන කෙනෙක්ද? තාමත් ජර්නලයක් ලියන්න පටන් ගත්ත නැති කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ වීඩියෝ ඔයාට ගොඩක් වැදගත් වෙයි. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහෝ දෙනෙක් අවධානය යොමු කරන මේ ජර්නල් කරන්නේ සම්බන්ධව. ලංකාවේ බොහෝ දෙනෙක් ජර්නල් කරන්නේ ලොකු උනන්දුවක් දක්වලා තිනවා. විශේෂයෙන්ම තරුණ පරපුරේ බොහෝ දෙනෙක් ජර්නල් කරන්නට එකතු වෙලා තියෙනවා. ඒක ඉතා හොඳ සංඥාවක්, විශේෂයෙන්ම රටේම මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන්. ඔබ දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා 2030 වගේ වෙද්දී ලෝකේ වැඩිම වියදමක් දරන්න වෙන අසනීපයේ බවට විෂාදයේ පත්වේ කියලා. ඒ නිසා මානසික ආතතිය, විෂාදය, අරමුණු වලින් තොරවීම, තමන්ගේ අවධානය විවිධ දේවල් වලට යොමු වීම වගේ දේවල් එක්ක මිනිස්සු ගොඩක් විසිරලා තියෙන සමාජයක ජර්නල් කරණය, විසිරිච්ච මනස, විසිරිච්ච සිතුවිලි, විසිරිච්ච ශරීරය එක තැනකට ගේන්න ලොකු බලපෑමක් ජර්නල් කරණයෙන් කරන්න පුළුවන් කියලා ජර්නල් කරණය පිළිබඳව විශ්ලේෂණය කරපු, පරීක්ෂණ කරපු මනෝවිද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් කියනවා. ඒ නිසා මේක ජර්නල් කරණය පිළිබඳව කතා බහක්. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම ඔබට ජර්නල් කරණය සම්බන්ධව කිසියම් ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට අපිට යොමු කරන්න. අපි පුද්ගලිකව ඒකට උත්තරයක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. පුද්ගලිකව ජර්නල් කරණයත් එක්ක මගේ තියෙන සම්බන්ධය කතා කරොත් මම වෘත්තියෙන් ලේඛකෙක්, පුද්ගල සංවර්ධන දේශකෙක්. ඉතින් කෘති 10කට වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙන නිසා ලේඛනය කියන එක මගේ ජීවිතයට කොහොමත්ම සම්බන්ධයි. ඒක ගහට පොත්ත වගේ බැදීමක් තමයි ලිවීමත් එක්ක මට තියෙන්නේ. හැබැයි ජර්නල් කරණය කියලා කියන්නේ එහෙම non fiction book එකක්. අපි කියන්නේ නිර්ප්‍රබන්ධ කෘතියක් හෝ ප්‍රබන්ධ කෘතියක්, ෆික්ෂන් එකක් ලියනා වගේ දෙයක් නෙවෙයි. ඒක වෙනම වැඩක්. ඒක මට තේරුනේ මමත් විදේශ ජර්නල් කරන පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව ජර්නල් කරණය පිළිබඳව ලංකාවේ විවිධ පාඨමාලා ගොඩක් පැවැත්වුවා. මම හිතන්නේ මේ වෙද්දී ජර්නල් කරණය පිළිබඳව ප්‍රමුඛතම පාඨමාලාවක් 2019 සිට අපි පවත්වාගෙන එනවා. ඒ වගේම ජර්නල් කරණය පිළිබඳව ඊටාම සම්පූර්ණ පොතක් නිර්මාණය කරන්න අපිට හැකියාවක් ලැබුණා ජීවිතේ ලියන්න කියලා. මේ කෘතියත් එක්ක සහ මම ජර්නල් කරණය පිළිබඳව පවත්වන වැඩසටහන් එක්ක තමයි මම ජර්නල් කරණයට පිවිසෙන්නේ. ඉතින් ජර්නල් කරණය කොහොමද ඩයරි එකක් ලියනවට වඩා වෙනස් වෙන්නේ? කොහොමද ජර්නලයක් to-do list book එකක් අපි දෛනික කාර්යයන් ලියන පොතකට වඩා වෙනස් වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරලා කියන්නම්. කෙටිම කිව්වොත් ජීවිතය නිදහසේ සහ විවෘතව ලිවීමෙන් ඔබට සුව වෙන්න, වෙනස් වෙන්න, විශිෂ්ට වෙන්න, සාමකාමී වෙන්න, ශක්තිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න, ඒ වගේම අලුත් වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ ලිවීම කියන එක අලුත් දෙයක් නෙවෙයි. මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ජර්නල් කියන වචනය එන්නේ අතරම ප්‍රංශ භාෂාවෙන් ජෝනල් දෛනික කියන අදහස තමයි ප්‍රංශ භාෂාවෙන් මේ ජර්නල් කියන වචනේ බවට පත් වෙලා තියෙන. ඒ කියන්නේ දෛනික තමන්ගේ ජීවිතේ අදහස්, සිතුවිලි, ඒ වගේම මතකයන් ලියන එක තමයි මේ ජෝනල් කියන වචනෙන් ජර්නල් කියන වචනයට පරිවර්තනය වුණේ. මේකට ලතින් වචනයකුත් තියෙනවා. ලතින් භාෂාවෙනුත් දෛනික කියන වචනේ තමයි කියවෙන්නේ. කොහොමද ජර්නල් කියන වචනේ හැදෙන්නේ ওই ප්‍රංශ සහ ලතින් භාෂාවල එකතුවෙන්. ජර්නල් කරන ඉතිහාසයට කියොත් අතර මිනිස්සු ජර්නල් කරන්නේ කියන එක දැනුවත්ව නොදැනුවත්වම ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලම කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මාකස් අවුරේලියස් කියන විශේෂඥයා. එයා මෙඩිටේෂන් කියලා කෘතියක් ලියනවා. මේක ලියන්නේ ක්‍රිස්තු පූර්ව 161 180 කාලේදී. ඒ කාලේ ජීවත් වෙච්ච මාකස් අවුරේලියස් ලියනවා එයා තමන්ගේ දෛනික සටහන් ලියනවා. ඒ දෛනික සටහන් පොත තමයි පසු කාලයක මෙඩිටේෂන් කියලා පොතක් බවට පත් වෙන්නේ. ඒ වගේම අපි අහලා තියෙනවා ඇන් ෆ්‍රැන්ක්ගේ දිනපොත. ඇය නාසි කඳුරුවල ඉද්දි නාසියෙන්ගේ වේදනාව විඳිද්දි අයගේ වේදනාව පිට කරන්න ලියපු දිනපොත පසු කාලිනදව දැවන්ත කෘතියක් බවට පත් වුණා. ජීවිත ගණනාවක් වෙනස් කරපු කෘතියක් බවට පත් වුණා. ජර්නලින්, තෙරපිටික් රයිටිං, රිෆ්ලෙක්ටිව් රයිටිං, රයිටින් තෙරපි, සෙල්ෆ් ඕතරින් මෙන්න මේ වගේ විවිධ නම් වලින් ජර්නල් කරන්නේ අඳුන්වනවා. හැබැයි මම තීරණය කරා ජර්නල් කරන්නට සිංහල වචනයක් හඳුන්වා දෙන්න. ඒ තමයි ජීවිතේ ලිවීම. ඒ නිසාම තමයි මම මේ කෘතිය ජීවිතේ ලියන්න කියලා නම් කරේ ජීවිතේ ලිවීම. මම දන්නවා මේක ඇකඩමිකලි ගත්තොත් මේක හරියම වචනේ නෙවෙයි. නමුත් අපිට ෆීල් වෙන වචනයක්, අපිට දැනෙන වචනයක් අවශ්‍ය නිසා තමයි මම මේ ජීවිතේ ලිවීම කියලා ජර්නල් කරන්නට නම් කරේ. ජීවිතය කියන්නේ එහෙම ලියලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ජීවිතය ගැන ලියන්න පටන් ගත්තොත්
ලියලා ඉවරයක් කරන්න බැරි තරම් තේරුම් ගන්න බැරි තරම් දේවල් වින්ද දේවල් ඕන තරම් අපේ ජීවිතවල තියෙනවා. මනෝවිද්‍යාත්මක පදනමක සිට නිර්මාණය කර ඇති මේ ජීවන සටහන් පොතේ ජීවිතේ ලියනවා කියලා අදහස් කරන්නේ ජර්නලින්, තෙරපිටික් රයිටිං, රිෆ්ලෙක්ටිව් රයිටිං, රයිටිං තෙරපි. මම ඒ ආකාරයට මේ ජීවිතේ ලිවීමේ නිර්වචනයත් මේ කෘතියේ සඳහන් කරලා තියෙනවා. ජීවිතේ ලිවීම සම්බන්ධව ලෝකේ ඉතා දැවන්ත ප්‍රෝග්‍රෑම් එකක් කරපු කෙනෙක් තමයි අයිරා ෆ්‍රොගට් කියලා කියන්නේ. අයිරා ෆ්‍රොගොෆ් එයා 1960 කාලේදී ඉතාම දැවන්ත ජර්නල් කරන වැඩසටහනක් පවත්වන්න ගියා. එයා ඉන්ටෙන්සිව් ජර්නල් කියලා මම හිතන්නේ ජර්නලින් කිරීම සම්බන්ධ වර්ක්ෂොප් සීරීස් එකක් අරන් ගියා. ඒ කාලේ වසරකට 25000කට වැඩි ප්‍රමාණයක් මෙයාගේ මේ වර්ක්ෂොප් එකට ආවා කියලා. ඉතින් ඒක පදනම් කරගෙන එයා ඇට් ජර්නල් වර්ක්ෂොප් කියලා කෘතියක් පව රචනා කරා මේ ජර්නලින් සම්බන්ධව. ඒ කියන්නේ ජර්නලින් සම්බන්ධව ටිකක් ඇකඩමික් කිසියම් විධිමත් පසුබිමක් ගේන්න අයිරා බලපෑවා. ඊට පස්සේ මේ සම්බන්ධව දැවන්ත පර්යේෂණ කරපු කෙනෙක් තමයි ජේම්ස් පෙනිබේකර්. ප්‍රොෆෙසර් ජේම්ස් පෙනිබේකර් එයා කෘති ගණනාවක් රචනා කරා ජර්නලින් කරන සම්බන්ධ. විශේෂයෙන්ම මම මගේ ජර්නල් කරන කෘතිය නිර්මාණය කරන්නත් ජර්නල් කරන වැඩසටහන නිර්මාණය කරන්නත් ලොකු බලපෑමක් ගත්තේ ජේම්ස් පෙනිබේකර්ගෙන්. එයා ඕපනින් අප් කියලා පොතක් නිර්මාණය කරා. තව ඒ වගේ ගොඩාක් පොත් නිර්මාණය කරා. කොහොමද වචන වලින් ජීවිතේ පවසන්නේ, වචන වලින් සුව වෙන්නේ කියලා. ඊට අමතරව ප්‍රොෆෙසර් ජේම්ස් පෙනිබේකර් ගොඩක් පර්යේෂණ කරා. ඒ කියන්නේ ලිවීමෙන් සුව වෙන්නේ කොහොමද? ඒක අපේ ශරීරයට බලපාන්නේ කොහොමද? ඒක අපේ බ්‍රේන් එකට බලපාන්නේ කොහොමද? ඒක අපේ සමස්ත ජීවන විලාසයට බලපාන්නේ කොහොමද කියලා එයා ගැඹුරු පර්යේෂණ කරා. සමහර වෙලාවට රෝහල් එක්ක එකතු වෙලා ඒ තරම් දැවන්ත පර්යේෂණ කරා. ඉතින් අපිට ජර්නල් කරන්නේ පිළිබඳව දැවන්ත දායකත්වයක් ලබා දුන්න කෙනෙක් විදියට අපිට ජේම්ස් පෙනිබේකර් අඳුන්වන්න පුළුවන්. දැන් අපිට ඔය කතා, ඔය ආගිය කතා, ජර්නල් කරන්නේ නිර්මාණය වෙච්ච කතා අමතක කරලා ඇයි අපි ජීවිතේ ලියන්න ඕනේ? අපිට වැදගත් වෙන්නේ ඒ ප්‍රශ්නේ තමයි. ඇයි අපි ජීවිතේ ලියන්න ඕනේ? ලේඛන චිකිත්සනයේ පුරෝගාමී වුණ ජේම්ස් පෙනිබේකර් වසර ගණනාවක් තිස්සේ මෙහෙය වූ පර්යේෂණ රැසකින් එළි උනේ විනාඩි 15කට අඩු කාලයක් නිසි අවධානයකින් සහ සිහියෙන් ජීවිතය, හැඟීම්, දැනීම්, බලාපොරොත්තු, වේදනා පිළිබඳ නිදහසේ ලිවීමෙන් ඔබට ප්‍රතිඵල රසක් අත්වෙන බව. ඒ වගේම ඔහු කියනවා මනුස්සයෙකුගේ සැබෑම වටිනාකම තීරණය කරන්නේ ඒ මිනිසා ඒ මොහොතේ දරාගෙන ඉන්න සිතුවිල්ල මත. ඔබගේ මනසේ මේ මොහොතේ සැරිසරන්නේ උසස් සිතුවිල්ලක් නම් ඒ සිතුවිල්ල ඔබ තුළ උසස් හැඟීම් සහ දැනීම් නිර්මාණය කරනවා. ඔබට ජීවිතේ ලියන්න ඕනේ මේ ආකාරයට උසස් දැනීම් සහ හැඟීම් නිර්මාණය කරන්න අවශ්‍ය බ්‍රේන් වයරින් එක, නියුරෝප්ලාස්ටිසිටි එක කරගන්න. අනේ නිසා තමයි ජීවිතේ ලියන්න ඕනේ. ඒතකොට මොකක්ද ජර්නල් එක ලියන්න ඕනේ? ජර්නල් එකක් ලියද්දී කළ යුතු දේවල් කීපයක් මම ඔබට කියන්නම්. පළවෙනිම කළ යුතු දේ තමයි ජර්නල් එකක් ලියද්දී තා නිදහසේ සහ විවෘතව ලියන්න. කවුරුවත් මේ ජර්නලේ කියවයි කියලා හිතාගෙන ලියන්න එපා. හොඳට මතක තියාගන්න ජර්නල් එකක් කියලා කියන්නේ ඔබට ලියන්න තියෙන දෙයක් මිසක අනිත් අය කියවයි කියලා හිතාගෙන ඔබ නිර්මාණය කරන ප්‍රබන්ධයක් කරගන්න එපා. ඒ කියන්නේ මේ ජර්නලේ මේ සුර තිබ්බොත් ගෙදර කෙනෙක් කියවුවොත් මං ගැන මොනවා හිතයිද කියලා හිතාගෙන ඒගොල්ලොන්ට ගැළපෙන දේවල් නම් ලියන්න එපා. එහෙම කරොත් ඔයා ජර්නල් එකක් නෙවෙයි ලියන්නේ. ඔයා ලියන ප්‍රබන්ධයක්. කෙටිම කිව්වොත් නවකතාවක්, කෙටි කතාවක් වගේ දෙයක්. ඒ නිසා ජර්නල් කරන්නේ සම්බන්ධව පර්යේෂකයන් විශේෂයෙන්ම ජේම්ස් පෙනිබේකර්, ඩොක්ටර් ජෝදාන් පීටර්සන්, ඒ වගේම අයිරා ෆ්‍රොගොක් වගේ අය කියන්නේ ඔයාට ලියන්න. ඒක තමයි පළවෙනිම ජර්නල් කරන නීතිය. දෙවෙනි එක තමයි මේ අතින් ලියන්න. ඔයා ජර්නලේ ලියන්න ඕනේ අතින්. අතින් ලිවීමෙන් තමයි ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ. මොකද විද්‍යාඥයෝ කියනවා මොළය නිරූපණය කරන තැනක් තමයි මේ අපේ අතේ ඇඟිලි තුඩු. ඒතර අතින් ලියද්දී අපි ලියන දේ සම්බන්ධව දැවන්ත බලපෑමක් අපේ මොළයට එනවා. ඒ වගේම ජර්නල් ලියන්න ඕනේ වෙලාව වශයෙන් ඔය හඳුන්වනවා උදෑසන වෙලාව සහ රාත්‍රියේ නිින්දට කලින්. මොකද මේ වෙලාව දෙකදී අපේ බ්‍රේන් එකේ බ්‍රේන් වේව්ස්, ඒ කියන්නේ මොළේ තරංග ඊටාම සියුම්ව ගමන් කරන්නේ, සුමටව ගමන් කරන්නේ. ඒ නිසා අපි කිසියම් අවිඥානික තත්වයක ඉන්නේ. අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක තමයි මේ වෙලාවේ ගොඩක් වැඩ කරන්නේ. අන්න ඒ නිසා උදෑසන සහ රාත්‍රියේ නිින්දට කලින් තමයි ජර්නල් එකක් ලියන්න ඕනේ. සමහර අය නිතර අහන ප්‍රශ්නයක් තමයි මම ලියපු දේ ගැන මම සැටිස් නැත්තම් මම ඒක කපලා අලුත් දෙයක් ලියන්න. එහෙම ඔබ ලියපු දේවල් ගැන හිත ඉන්න ජර්නලේ පාවිච්චි කරන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබ ජර්නලේ ආපහු වැරදි විදිහට පාවිච්චි කිරීමක්. ඔබට ඒ වෙලාවේ ලියවිච්ච දේ ඒ වෙලාවේ ලියවිච්ච දේ. ඒ කියන්නේ ඔබගේ මානසික තත්ත්වය සහ හැඟීම්මේ තත්ත්වය එහෙම තමයි මේ වෙලාවේ. අය ඒ ලියපු දේ ගැන කනගාටු වෙන්න එපා.
මේකත් ගොඩක් දෙනෙක් කරන වැරදි දෙයක්. ඔබ ලියපු දේ ඇත්තටමයි බලන්නවත් අවශ්‍ය නැහැ. ජර්නල් කරන එක කියන්නේ මේ මොහොතට අදාළ ක්‍රියාවලියක්. ඒක මේ ප්‍රසන්ට් වැඩක්. වර්තමාන වැඩක්. ඒ නිසා ඒකට අතීතය සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඊයේ ලියපු දේ ගැන ඔබ සැටිස් නැත්තම් ඒක ලියන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න නැත්තම් එපා. ඒක කටු ගන්න නැත්තම් එපා. ඔබට අද දවසේ ලියන්න තියෙන අලුත් දේ ලියන්න. ඒ වගේම මහන්සි වෙනකන් ලියන්නත් එපා. ඔබට ලියලා ඇති වුණාට පස්සේ එදාට ඒක නවත්තන්න. ජර්නල් එකක් ලියනවා කියලා වෙන වැඩ ඔක්කොම නවත්තලා ජර්නල් ලියන්න යන්න එපා. ඔබට ඒ වෙලාවේ විනාඩි 10ක්ද 15ක්ද ලිව්වේ ඔබට හිතුනොත් ඒක ඇති කියලා ඔබ ඒක නවත්තන්න. ඒක ප්‍රමාණවත්. ඒ වගේම නිසි උත්සාහයක් ගන්නතුරු ක්‍රමවේදය අවිශ්වාස කරන්න එපා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. සමහර අය ජර්නල් ලියන්න පටන් ගන්න ජර්නල් කරන්නේ තියෙන විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක බලපෑම දකිනවා. ඒගොල්ලෝ දකිනවා විවිධ කලාකරුවෝ, විවිධ නිර්මාණකරුවෝ ජර්නල් කරන්නේ අගේ කියනවා. මම දැක්කා මෑතකදී වීඩියෝ එකකදී ටොම් ක්‍රූස් කියනවා ඔබට සිහිනයක් සැබෑ කරගන්න අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සිහිනය ලියන්න ඕනේ කියලා. ඒ අනිවාර්යයෙන්ම කියලා ලියන්න ඕනේ කියලා. මැතිව් බැංක්රෝනි වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම කියනවා ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටයේ නළුවා නේ. එයා කියනවා අනිවාර්යයෙන්ම ලියන්න. එයා ජර්නල් කරන්නේ සෑහෙන ප්‍රොමෝට් කරනවා. ඒ වගේම ඔබ මේ වගේ විවිධ ආටිස්ට්ලා ගොඩාක් ජර්නල් කරන්නේ මේ වෙද්දි ප්‍රොමෝට් කරමින් ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් කියනවා ඔපරා වින්ෆ්‍රි වගේ අය මේගොල්ලෝ කියනවා ජර්නල් කරන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් කියලා. ඔබ දැන් මේ වීඩියෝ දකලා ඔබ ජර්නල් ලියන්න පටන් ගන්නවා. ඕන දවසක් ලියනවා, දෙකක් ලියනවා, ඕන ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා. එහෙම මේකේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ ජර්නල් එකක් ලියනවා නම් අඩුම තරමේ ඔබ දවස් 21ක් අඩුම තරමේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් මාස 3ක්වත් ලියන්න ඕනේ. දවස් 21ක් මාස 3ක් වගේ කාලයක් අතර අකණ්ඩව ජර්නල් එකක් ලියන්න නැතුව ජර්නල් කරන්නේ මගේ ජීවිතේට බලපාන්නේ නැහැ කියලා අවිශ්වාස කරන්න එපා. බොහෝ දෙනෙක් අර රැලි වලට අහු වෙලා ජර්නල් ලියන්න පටන් ගන්න වැඩේ අතරමඟ නවත්තනවා. ඒක කරන්න එපා. කොහොමද ජර්නල් ලියන්නේ? දැන් ජීවිතේ ලියන්න පොත මම නිර්මාණය කරේම ජර්නල් ලියන්න අවශ්‍ය මග පෙන්වීමක් සපයමින් මේක පිටු 306ක පොතක්. ඒ වගේම මේක අභ්‍යන්තර වර්ණය නිර්මාණය කරලා තියෙන්නේ අපේ ඇසට පහසු දුඹුරු වර්ණයකින්. ඒතකොට අපිට මේ දේවල් මතකයට යනවා වැඩි. ඒ වගේම මේක අපේ මතකයේ ස්ථාවර වෙනවා වැඩි. ඒ නිසා තමයි ඒ වර්ණය අපි නිර්මාණය කරේ. මේ කෘතියේදී අපි මග පෙන්නනවා ජර්නල් ලියන්න අවශ්‍ය මග පෙන්වීම එකිනෙක කරනවා chapters 7කට බෙදලා. දැන් ඔබ මේ කෘතිය පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් ඒ වගේම ඔබටම ජර්නල් එකක් නිර්මාණය කරගන්න හිතන කෙනෙක් නම් ජර්නල් ලියන්න හොඳම ක්‍රමය තමයි ඔයාගේ ජීවිතෙන් හොඳ ප්‍රශ්න අහන්න. මොනවාරි ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නේ පොසිටිව් සහ පොසිබල් කියන මානෙන් යුක්ත ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ ඒක ධනාත්මක සහ ඔයාගේ ජීවිතේට බලපෑමක් විය හැකි ප්‍රශ්නයක් අහන්න. පොසිටිව් සහ පොසිබල්. ඒ ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ඒක තමයි ජර්නල් කරන්නේදී අපිට කරන්න පුළුවන් පහසුම දේ. කෙටිමිකොත් මම මාව තේරුම් ගන්නේ කොහොමද? කෙනෙක්ට තමන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබ ඒ සම්බන්ධව විනාඩි 10ක් 15ක් ලියන්න. ඔබ තේරුම් ගන්නේ කොහොමද? නැත්නම් මම සම්බන්ධයෙන් තේරුම් ගත්ත දේවල් මොනවද? ඔබට ඔබ සම්බන්ධව තේරුම් ගත්ත දේවල් නිදහසේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් මම මගේ වර්ධනය කරගත ඉසව් මොනවද? ඔබට ඔබ වර්ධනය කරගත ඉසව් පිළිබඳව ඔබට නිදහසේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලියන්න පුළුවන් මම මේ වසරේදී ඉගෙන ගත්ත හොඳම ජීවන පාඩම මොකක්ද? ඔබට එවිට ඔබ ඉගෙන ගත්ත ජීවන පාඩම කොලයක ලියන්න පුළුවන්. ඔබට ජර්නල් එකක් නිර්මාණය කරන්න ඕන නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබගේ ජීවිතෙන් ධනාත්මක සහ බලවත් ප්‍රශ්න අහන්න. ඉතින් දෛනිකව මොනවා හරි ධනාත්මක සහ බලවත් ප්‍රශ්නයක් ඔයාගෙන් අහලා ඒකට උත්තරේ ඔයා ලියන්න. ඔක තමයි නිවැරදි ජර්නල් කරන එක කියලා කියන්නේ. ඉතින් ඒ ලියද්දී අර කිව්වා වගේ නිදහසේ විවෘතව අනිත් අය බලයි කියලා හිතා ගන්න නැතුව ලියන්න. විවිධ වර්ගයේ ජර්නල් තියෙනවා. වෘත්තීය මට්ටමේ ජර්නල්, ඒ වගේම ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් හදන්න පුළුවන් ජර්නල්, ගෝල් සෙටින් ජර්නල්, සයිකොලොජිකල් ජර්නල් මේ වගේ විවිධ ජර්නල් තියෙනවා. හැබැයි මේ හැම ජර්නල් එකකින්ම වෙන්නේ ඔයාගේ ජීවිතයට දැවන්ත අභ්‍යන්තර බලපෑමක් ඇති කිරීම. අනේ නිසා මේ පුරුද්ද ජීවිතයට එකතු කරගන්න. විශේෂයෙන්ම මොබයිල් ෆෝන් එක ඔයා ඇබ්බැහි වෙලා ඉන්නවා නම් දවසම ස්ක්‍රීන් එකත් එක්ක ඉන්න කෙනෙක් නම් වගේ ඇසට මනසට හොඳ ආහාරයක් දෙන්න ඕන නම් ඒකට දෙන්න පුළුවන් හොඳම ආහාරය තමයි දෛනිකව විනාඩි 10ක් 15ක් ජර්නල් එකක් ලියන එක.